ඊළඟ 2024 එනවා ආයිමත් අවස්ථාවක් ලෝක ව්‍යසනයක් එක්තරා ප්‍රදේශයක් සුනාමියක් වෙන්න පුළුවන් සුළඟක් වෙන්න පුළුවන් විශාල ව්‍යසනයක් අරගෙන තලාගෙන යයි 2024 එක පියවර වැවිලා 2030 උදා වෙනතුරු ජනතාවට පොදු කකා පොර කකා රැස් කකා ඉන්න කියන්න මුකවල් කටවල් පස්සපැත්තවල් බැඳගෙන ඉන්න කියන්න 2030 මේ පණිවිඩේ නැත්තම් වටහා ගන්න කියන ජනතාවට අත ලොස්සකට විලිබියත මේ ඇසේ පසලොස්සකට තව සමහරු එලි බැස්සේ 2030ට ලොව අවිවරුසා ගැස්සේ 700 කෝටියක් වැළලී පස්සස්සේ මෙන්න මේ පණිවිඩයටයි අපි ගමන් කළ යුත්තේ කෝටි 700ක් පස්සස්සේ වැළලෙනවා කියවහම ඔබ මොකද හිතන්නේ පුතේ ඔබ මෙන්න මෙහෙම කරපන් එදාට හිටියොත් ඉතින් හයම සාදු කියපන් 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ 3:42ට ලංකාවෙන් නැස්තිගාමි භාවිතා වීම සිදුවේ. අන්න එදාට මේ 700 කෝටියක් පස්සස්සේ වැළලෙන තැනට එනවා. භාවයක් කමාගෙන එනවා 2030 සැප්තැම්බර් මාසේ 23 වෙනිදා මේ නැස්තිගාමි ගහන වෙලාවට අන්නේ නේරම්බර වාතේ එන්නේ දකුණු ආසියාව ලංකාව ශ්‍රී ලංකාව දකුණු ආසියාව සිසාරා තල්ලෝ කරගෙන ගිහිල්ලා අරාබි ලෝකයේ පැත්තට තල්ලු වෙලා යයි. ඒ වගේ හුලම් ප්‍රහාර 3ක් එනු ඇත. ඉතුරු වෙන්නේ බුදුදහම පමණයි රත්තරන් පුතේ මතක තියාගන්න. 2030 මිත්‍යා මත ටික වලලන්නේ නැතුව රෙද්දස් හදා ගන්නද බොල. සත්‍යවාදී පිරිසිදු සිත මේ කුණු ගොලෙන් මේ සිත පුරවගෙන මේක අපේ හාමුදුරනේ අපේ හාමුදුරනේ මේ ඔබ වහන්සේ ගැන දැනගෙන පොඩ්ඩක් ඔබ වහන්සේත් එක්ක කතා කරන්න කියලා ආවේ. දැනගෙන කියන්නේ කොයි පළාතේද පුතා? හාමුදුරනේ අපි දැනට නම් ඉන්නේ කොළඹ. ඔබ වහන්සේගේ දේශනා ටික නරඹලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේ හොයාගෙන ආවේ මේ පල්ලෙහා කට්ටියගේ විස්තර අහගෙන. කැමති නැහැ ඔයගොල්ලෝ එනවට. ඔව්. මොකද මගේ නිදහසට බාධා වෙනවනේ පුතේ. පුළුවන් නම් ඔබ වහන්සේත් එක්ක පොඩ්ඩක් අපිට සාකච්ඡාවක් කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන් නම් ඉන්නකො බලන්න පොඩ්ඩක්. අපි ගොඩක් දුෂ්කර විදියට තමයි හොයාගෙන ආයේ කට්ටියකින් අහගෙන වහන්සේ ඉන්න තැන. දරුවෝ මම ප්‍රථමයෙන්ම කියන්න කැමති මට කරදර කරනවට මම කැමති නැහැ. වනගත ජීවිතය ඒකත් එක්ක කවුරුවත් සෙල්ලම් කරනවට මම කැමති නැහැ. නමුත් මේ දරුවෝ කොහේ කිව්වද කොළඹ කිව්වා. දැන් මෙහෙමයි. ඇවිල්ලා බොහෝ දෙනා අපිට කරදර ප්‍රශ්නයක් මේක. මොකද අපි හම්බු වෙලා ඇවිල්ලා එනකොට එතකොට මම කොළඹ ටවුනේ මාත් හිටියා වෙනෝනේ. ඉතින් මම වනගත වෙලා කියන එක තේරුමක් තියෙන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අවුරුදු 6ක් වනගත වෙලා හිටියානේ. ඒ වනගත වෙලා ඉන්නකොට වඩපොත්ත කොන්ද පිටිපස්සට ඇලෙනකන් හිටියා. කවුද බැලුවේ? ඔය YouTube කාර්යෝ ගියාද බලන්න? නෑ කිසි කෙනෙක් ගියේ නෑ. මේ රජෙක් වනගත වෙලා හිටියේ. උන්වහන්සේ එක් අවස්ථාවක කලන්තයක් දාලා වැටිලා හිටියා. 6 අවුරුදු දුෂ්කරක්‍රියා කරන වෙලාවේ. ඒ වැටිලා ඉන්න වෙලාවේදී රාමදින්නෙක් එතනින් යන ගමන් උගේ රා කැටේ ඉනේලගේ රා කැටේ පොඩ්ඩක් තිබිලා හැලෙනම් අර මේ බෝසතාණන් වහන්සේගේ කටට හරි ටිකක් වක්කලා ගිහිල්ලා තියෙනවා. අනේ කවුද මේ අහිංසකයෙක් කියලා. අන්න ඒ වෙලාවේ මත්තට ටික දාපුවාම පොඩ්ඩක් ආයි වතුර පොඩක් නේ වැටුනේ. මත් වතුර හරි ඒක නිසා නැවතත් ආයි අර කලන්තේ දාලා වැටි ඉතින් නැගිටින්න හම්බුණා. එතකොට ඒ වගේ කැලේ මදින මිනිහෙක් ගියත්
අනේ පව් අහිංසකයා කියලා බලාගෙන ගියා මිසක් මේ බුදු කෙනෙක් කියලා දැක්කද එතෙන්දී බුදු වෙන්න පෙරම් පුරන පුජ්‍යලේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ලොකු අපරාධයක් නේ මේ කරන්නේ. නෑ අපේ හඳුනේ අපි මේ ගොඩක්ම ආන්දරන් හොයාගෙන ආයේ දැන් මේ එනකොට ලෝකයේ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. කොරෝනා වසංගතය, ඒ වගේම ඔබ වහන්සේගේ අපේ නාලිකාවක යන වැඩසටහනකුත් දැක්කා මේ ස්වභාවික විපත් ව්‍යසන ටිකක්. ඉතින් ඔව් දරුවෝ ඔබ වගේ කීප දෙනෙක් ඇවිල්ලා ඔහොම කියලා ගෙනිච්චා. යම් යම් තටහන් ගිහින් දාලා තිබෙනවා ඇවිත් පිරිස්. ඉතින් මෙන්න මේ පණිවිඩය හොඳට මතක තියාගන්න ඕන. නැවත නැවත මේ වනාගත ප්‍රදේශයට දැන් කොච්චර කිලෝමීටර් 5ක් විතර නේද පල්ලෙහා ඉඳලා එන්න තියෙන්නේ. අඩවි කන්ද කියන ප්‍රදේශයේ අන්තිමට බස් එකක් නවත් ඒ හරිය ඉඳලා එන්න තියෙන්නේ මේ පයින් වෙන පාරක් තියෙන වෙනවා ටිකක් දුරට ඕන චූටි පාරක වාහනයකට එන්න පුළුවන් දුෂ්කරව කෙසේ වෙතත් මහා වනාන්තරයක් මැද්දට ඔබ මේ හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ආපු ගමනට මම ඉතින් ඔබ සමග කෙටි පිළිසඳරක් කරන්නම් කතාවක්. නමුත් බොහෝ අයට මේ පණිවිඩය දෙන්න ඕන මේ අපි හමු වීමට පැමිණීම ඒ තරම් ගෝචර වෙන්නේ නැහැ. දිය යුතු පණිවිඩ තියෙන ඒක අවශ්‍යතාවයේ උඩ අපි සලකා දෙනවා. දැන් ආපු පණිවිඩයට ගමන් කොමු පුතා මොකද්ද ඔබට තේරෙන්න ඕන? අපේ හඳුනේ සම අවසර මේ අපිට මේ ප්‍රශ්න කීපයක් තියෙනවා අපේ හඳුනේ මේ සමාජය දැනුවත් කරන්න. ඊට කලින් හඳුනේ ඔබ වහන්සේ මේ භාවනා යෝගීව සිරිපාඩවියේ වැඩ සිටින අපේ භික්ෂුන් වහන්සේ පිළිබඳව ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්න. ඕගොල්ලෝ සමහර කට්ටිය දන්නවත් ඇති. හඳුනේ ඔබ වහන්සේගේ අවසරයි අපිට නම පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද අපේ හඳුනේ? ඔව් මම ලේල්වල සද්දා ජීව හිමි මගේ නම උපසම්පදාව තියෙන්නේ වතුරුවිල ආරණ්‍ය සේනාසන. ඒ තමයි මම පිළිබඳ හැඳින්වීම. ඊළඟට මොනවද ඔබ බලාපොරොත්තු වෙන්නේ? මේ වෙනකොට මේ ලෝකේටම බලපාලා ලංකාවටත් දැඩි ලෙස බලපාලා තියෙනවා මේ කොරෝනා කියන වසංගත තත්ත්වයක්. අපිට දැන් විශාලා මහනුවර මතක් වෙනවා වගේ අපිට දැන් මේ වාතාවරණයත් එක්ක මේ අපේ මිනිස්සුන්ට හඳුන්නේ මොකද්ද මේ එහෙම ඉන්නක පොඩ්ඩක්. දරුවෝ විශාලා මහනුවරට තියෙන්නේ එක්තරා පොඩි ප්‍රදේශ භූමියක්. විශාලා මහනුවර තුම්බිය කියලා අපි අපේ බෞද්ධ ඉතිහාසය තුල තියෙනවා. එක්තරා පොඩි ප්‍රදේශයක් නේ. දැන් විශාලා මහනුවරද මුළු ලෝකෙම ගිලාගත්ත ප්‍රශ්නයක්. මේ ගාන මුළු ලෝකෙම ගිලාගත්ත ප්‍රශ්නේ 2019 අප්‍රේල් මාසේ 28 වෙනිදා ඉරිදා පත්තරේට මම මේ ප්‍රකාශය කළා තියෙනවා. ඒ දැක්කේ නැද්ද මේ මිනිහ? පැහැදිලි. එතකොට මේ කිසිම කෙනෙකුට හීනයක්වත් තිබුණේ නැහැ මේ කොරෝනා කියන ප්‍රශ්නයක්. ඒද දෙද්ද මොකුද ජොලියේක කාබිබී හිටියා. මම ඒ ඉන්න වෙලාවල් වල 2019 දී අංකිත හේතුවක් උඩ පුවත් පතකට ප්‍රකාශයක් කළා මේක දැනුම් දිය යුතුයි කියලා පණිවිඩේ ආවා මට. මම ඒ අවස්ථාවේ දැනුම් දුන්නා මුළු ලෝකෙම දැනගත යුතුයි කියන පණිවිඩය දැන දුන්නා. 2020 ලෝක බිහිසුණු ව්‍යසනයකට පත් වෙනවා කියන එක මම 2019 අවුරුද්දේ කිව්වේ. ඉතින් මිනිස්සු අහන්නේ නැත්තම් අපි කියන දේ දරුවෝ ඔබලා කොච්චර ගිහින් කිව්වත් මේ මිනිස්සු තේරුම් ගත්තේ නැත්තම් අපි මොකද කරන්නේ? ඔව් දැන් හාමුදුරනේ අපි සිල්වත් ගුණවත් මිනිස්සු ප්‍රමාණයක් මිනිස්සු ටිකට හරි ආරක්ෂා වෙන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්න තමයි අපි ඒ වැරදි මතයට එන්න එපා. ඔබට 60 70ක් ආරක්ෂා කිරීම නෙමෙයි අවශ්‍ය. දුක් සිල්කමං වැඩන්න සිල්කම වැඩන්න සියලු දෙනා ආරක්ෂා කිරීම බුද්ධ න්‍යාය. හොඳට මතක තියාගන්න මේ කොටස් කිරීමක් අපිට බුද්ධ ශාසනය තුල නැහැ. සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. කවුද කිව්වේ ඔබට 60ක් තව පරිස්සම් කරන්න. මේ පැහැදිලි මිනිසෙක් වෙන්න පුරුදු වෙන්න ඉස්සෙල්ලාම ලෝක සත්‍යය වෙනුවෙන් කටයුතු කිරීමේ චේතනාව සිත තුළ දරා ගන්න. අනේ එදාට ඔබ ආරක්ෂාවේ. ඒ චේතනාව මුළු ලෝකෙටම දුන්නා නම් මුළු ලෝකෙම රැකිලානේ පුතේ. අපි අවැරදි කර කොටසක් ආරක්ෂා කරන්න දඟලනවා කියන්නේ බොරු කරන්නේ නැතුව
ඇත්තට බහින්න. අන්නේ බොරුව නිසා තමයි අපි වනගත වෙලා ඉන්නේ. වනගත වෙලා අපේ යම්කිසි භාවනා ක්‍රම ටිකක් කරනවා සමාජයත් එක්ක කරන්න බැරි නිසා වනගත වුණාස වනාය ඇති දෙයක් නැහැ. සමාජයෙන් ඈත් වීම අවශ්‍යයි. ඒ හේතු කොටගෙන අපි මේ වනගත වුණා. සාසෙන් කිලෝමීටර් කොච්චරද පුතේ මේ හරියට? කිලෝමීටර් 10ක් විතර. කිලෝමීටර් එච්චරම නැහැ. ඕ සෑහෙන ප්‍රමාණයක් දුර ඈත වනාන්තර වනගතව මෙන්න මේ කුටි කෑල්ලක් එක්තරා දැහැමි පිරිසක් විසින් පහුගිය කාලෙක ඇවිල්ලා මේක හද අසපිලිසකර කර මම එපා කිව්වා. ඒ අය කිව්වා නැහැ ආම්දුරනේ මහා සංඝරත්නය උදෙසා අපි මේ කරන වැඩේට විරුද්ධ වෙන්න එපා කිව්වා. මං කිව්ව බලලා ඕර්දියක් කරපන් කියලා මං හද නැතුව හිටියා. ඊට පස්සේ මේ පොඩ්ඩක් මේක පිළිසකර කළා. ඒ මිනිස්සු කිව්වන්නේ මේක මහා වනාන්තරේ මෙතන පොඩි ගල්ලෙනක් මේ ගල්ලෙනේ මම හිටියේ. ඔය ඉස්සෙල්ලත් මේ ගල්ලෙනට ආවා YouTube කාරේ. ඇවිල්ලා පටිගත කිරීමක් කරගෙන ගියා. අන්න ඒකෙන් පස්සේ තමයි මේ ගල්ලෙන මේ හදන්න මිනිහෙක් ආවේ මිනිස්සෙක්. උතුම් මිනිස්සෙක්. ඒ මිනිස්සු සද්භාවයෙන් කරපු දෙයක්. මම ඒක නරකේ කියනව නෙවෙයි. නමුත් මට අනවශ්‍යයි කියන එක මං කියන්නේ. ඔව් අපේ. ඉතින් ඒ වගේ පොදු මිනිස් සංහතිය ගැන හිතන මිසක් 60ක් 70ක් හොඳ මිනිස්සු ඉන්නවා උන් ටික බේරගන්න නෑ මුළු මහා සත්‍යයම අපි බේරනවා නම් බේරගත යුතුයි නේ. ඒගොල්ලෝ බේරෙන පිටසක් වෙන බදියක්. අපේ පරමාර්ථය ලෝකවාසී තුන්ලෝකාග්‍රවාසී සම්මා සම්බුදුරජාණන් සියලු සත්‍යයන් වෙනුවෙන් කරුණා මෛත්‍රිය පැවැරේ. කොටස් කළා නෙමෙයි. නැහැ. සම්මා සම්බුද්ධ ප්‍රතිපත්තිය තුල ඉඳගෙන කතා කරන්න. හාමුදුරනේ දැන් මේ රටේ කොරෝනා වසංගතය තියෙනවා. ඉතින් අපේ මේ මිනිස්සුන්ට මේ කොරෝනා වසංගතයෙන් ගැලවෙන්න හරි මේකට විසඳුමක් හරි අනාගතේ තව මොකක් හරි දෙයක් අපිට මේ දේෙන් ගැලවෙන්න මේ දේෙන් බේරෙන්න තියෙන සිදුවීම් මොනවද අපේ හාමුදුරනේ? ඔව් දරුවෝ 2019 අප්‍රේල් 28 වෙනිදා ඉරිදා පත්තරේ ඌට පිළිතුරු මම දීලා තියෙනවා. මේ කොරෝනා කියන නම එන්නත් ඉස්සෙල්ලා මේ ලෝක ව්‍යසනයේ පත් වෙන්නත් ඉස්සෙල්ලා මිනිස්සු සුන්දරව සුවසේ ජීවත් වෙන වකවානුවක මම ওই පත්තරේ දැම්මේ 2019 අප්‍රේල් 28 වෙනිදා ඉරිදා පත්තරේ දාලා ති ලංකාදීප ඉරිදා පත්තරේ වැඩසටහන. මෙන්න මේ 2020 තිබෙන ව්‍යසනයේ දාලා ඇත්තේ 2019 අවුරුද්දේ. මේ ලෝකේ කිසිම මිනිස්සෙක් මෙහෙම ලෝක ව්‍යසනයක් එයි කියලා හිතුවේ නැති මොහොතක මම දාලා තිබුණේ. ඉතින් කවුද තේරුම් ගත්ත කෙනා? කවුද ඒක අහලා ප්‍රතිඵල ගත්ත කෙනා? බොහොම අතලොස්සක් විතරයි. ඉතින් නැවත පාරක් ඔබලාට පුළුවන් නම් අන්නේ 2019 දාපු විස්තරේ නැවත දෙන්න. ඒකේ ලොකු විස්තරයක් ඇති පත්තර පිටු භාගයක්. විශාල වශයෙන් දාලා විස්තරයක් කරලා දීලා ති ජනතාව සඳහා. අපි ජනතාව සඳහා කටයුතු කළ යුතුයි ඇත්ත පුතේ. වනගත වෙලා ඉන්නේ ජනතාවත් එක්ක බැරි නිසා. සමාජයෙන් ඈත් වෙලා අපේ පාරමී ගුණධර්ම පිරීමක් මේ කරන්නේ. පැහැදිලිව කියන්නම් පුතේ මෙන්න මේ ටික තේරුම් ගන්න. දැන් මං කොනක හිටන් යන්නම් ඔබට තේරුම් කරගන්න මෙසේ. ඔබට ඇස් දෙකක් තියෙනවද? එහෙම අපේ. කන් දෙකක් තියෙනවද? එහෙම අපේ. නාසයක් තියෙද? එහෙම අපේ. කටක් තියෙනවද? එහෙම අපේ. ස්පර්ශය තේරෙනවද? එහෙම අපේ. ඇස් දෙකෙන් මොකද්ද කරන්නේ? බලන්න. මොනවද බැලුවේ? ලෝකේ දිහා. කන් දෙකෙන් මොනවද කරන්නේ? ලෝකේ ඇහෙන ශබ්ද අහන්න. නහයෙන් ගඳ සුවඳ දැනගන්න. කටෙන් අපි වචනයක් ස්පර්ශයෙන් දැනගන්න හඳුනගන්න. ඔච්චර විතර ඔබ දෙකයි කොල්ලා තියෙන්නේ ওই ටිකෙන්. ඔය පහෙන්ම කළා තියෙන්නේ ඇස් දෙකෙන් ඇලුනා ගැටුණා. කන් දෙකෙන් ඇලුනා ගැටුණා. නාසයෙන් ඇලුනා ගැටුණා. දිවෙන් ඇලුනා ගැටුණා. ශරීරයෙන් ඇලුනා ගැටුණා. ඇලිච්ච දෙයක් ගැටිච්ච දෙයක් අර වෙන මොකුත් ওই පංචේන්ද්‍රයට අහු වෙලා තියෙද? නෑ අපේ හොඳයි. ඇලිච්ච දෙයක් මේ ලෝකයේ ඇත. ගැටිච්ච දෙයක් මේ ලෝකයේ ඇත. ඔබ සහ සියලු සත්වයෝ ඇලෙමින් ගැටෙමින් ඇලෙමින් ගැටෙමින්
මේ පංචේන්ද්‍රිය පද්ධතිය පාවිච්චි කරමින් ඒකේ ඇලෙන වෙලාවක ඒකේ ගැටෙන වෙලාවක මේ දෙකට අමතරේ මොකක් කොල්ල තියෙද? නෑ අපේ එහෙනම් ඕක නොකර හිටපන් එතකොට ඉවරයිනේ. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුවම හිටියා කියලානේ. එහෙනම් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහ ලොකු විදියක් කියා දුන්නද? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා චිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං සියලු පව් නවත්තපං කුසලස්ස උපසම්පදා කුසල් සම්පාදනය කරපං පව් නෙවෙයි පින් නෙවෙයි කුසල් වෙනම ශේෂ්ත්‍රයක් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදස්ස චිත්ත පරියෝදපනං ඔය සිත පාලනය කරපං ඒතම් බුද්ධාන ශාසනං සියලු බුදුවරයින් කිව්වේ මෙච්චරයි තව මොකුත් කියලා තියෙද බුදුවරු නැහැ ඉතින් එහෙනම් මේ ටික කරපං හාමුදුරනේ එතකොට දැන් ඔබ වහන්සේ කියන ස්වභාව මේ කොරෝනා විපතත් එක්ක ඉදිරියේදී ස්වභාවික විපත් කීපයක් වෙනවා කියලා සුනාමියක් වෙනවා කියලා. ඕ දරුවෝ ලෝක ස්වභාවය ගැන ඉතින් කෙනෙක් කියවහම ටිකක් කතා කරා. සියලු බුදුරෙන් කිව්වේ මෙච්චරයි කියලා මං කිව්වනේ. සියලු බුදුරෙන් කියපු ප්‍රකාශයක් තියෙනවා. සියලු පව් නවත්තපන් කුසල් කරපන් ඔය සිත දමනය කරපන් සියලු බුදුරෙන් කිව්වේ මෙච්චරයිනේ අනිත් සේරම ලෝක ස්වභාවය ලෝකේ ඇති වෙන නැති වෙන ස්වභාවය ඉතින් මමත් ලෝකේ මෙහෙම ඇති වෙනව මෙහෙම නැති වෙනව කියලා 2019 අවුරුද්දේ පුවත්පතක් කරහා දුන්නා ලෝක විශ්ලේෂණයක් වෙනවා කියලා මේ ලෝකේ කිසිම කෙනෙක් ඒ පිළිමෙත් දැනගෙන හිටියේ නෑ මං කිව්වොත් කවුරුත් පිළිගත්තේ නෑ ගණන් ගත්තවත් නෑ කිසි කෙනෙක් අතොලොස්සක් ළඟ විතර කොයි පත්තර පිටුව තිබිලා ගියේ ඉතින් කිව්වෙන් පස්සේ 2019 කිව්වේ 20 දී මේක සිදු වුණා පුතේ මේ අවුරුදු 23000කට පසුව සිදුවෙච්ච සිදුවා මීට ඉස්සෙල්ලා ලෝකේ පුරා මේම ව්‍යසනය සිදුනේ අවුරුදු 23000කට පෙර ඒ ව්‍යසනයේ ප්‍රතිඵලය තමයි දැන් උඹලට ඔය හිම්බිරිස්සාව කියලා තියෙන්නේ. දැන් මේ නැවතත් කොරෝනා කියන ව්‍යසනය ආවා. මේකට මේ සිරුර හුරු වෙනවා, හැඩ ගැහෙනවා, හදා ගන්නවා අපි පෙරලට මොනවා. ඒකට ස්වභාවයෙන් හුරු වෙලා ගියාම මේකත් අන්තිමේ හෙම්බිරිස්සාවක් වෙනවා. හාමුදුරනේ ඔබ වහන්සේ කියන දැන් කොරෝනාවත් යම් කිසි දවසක හෙම්බිරිස්සාව වගේ මට්ටමකට එනවා කියලා. එතකොට අපිට හාමුදුරනේ දැන් අපි මේ සියවස තුල අපි දැන් ජීවත් වෙන කාලය තුලදී මේකට මොකක් හරි විකල්පයක් තියෙනවද මේකට මොකක් හරි පිළියමක් තියෙනවද කොහොමද මේක ඒ හෙම්බිරිස්සාවක් යන මට්ටමට පරිවර්තනය වෙන්නේ කොහොමද? දරුවෝ හෙම්බිරිස්සාවට දැන් බෙහෙතක් තියෙද? දොස්තර ළඟට ගියාම නම් ওই විටමින් පෙති දෙනෝනේ. බෙහෙතක් නැහැ. කොරෝනාවත් එච්චර තමයි. මේකට බෙහෙතක් නැහැ. ඔය නක් ගහනවා නොයි දේවල් කොන්නෝ මිනිස්සු නැදේ කරනවා. අවසානයේ මේකට ශරීරෙ හුරු වීම මිසක් ඔය කිසිම දෙයක් හරියන්නේ නැහැ. ශරීරෙ හුරු වුණාට පස්සේ ජනතාවට මේක හෙම්බිරිස්සාව පමණයි. මොකද ඒකට ශරීරේ හුරු වෙලා ඉවරයි. ඊට පස්සේ මේක මිනිස්සු ගණන් ගන්නෙත් නැහැ. ওই සෙම ටිකක් කොටු ටිකක් විතරයි මිනිස්සුත් තියෙන්නේ. හුරු වෙලා අවසන් නිසා. ඒක මිනිසාගේ හැඩ ගැහිම. ඒ ශරීරයේ බොඩිය. සිත ගැනයි අපිට කතා කළ යුත්තේ කුණු ශරීරයේ වැඩක් නැහැ. සිත පිළිබඳව ගත්තොත් අන්න උත්තරීතරයි අන්න එතෙන්ටයි අපි ආයුතු තැන. මේ ලෝකේ තියෙන ව්‍යසන ඒ බොඩි පිළිබඳ සිත අපිරිසිදු වෙන්න ඒ සිත අරගෙන ඉන්න බොඩි කුණු වෙවි යනවා. හයිද සිත පිරිසිදු ගත්තොත් මේ මොකක්වත් එන්න විදියක් නැහැ. හයිද දැන් වනගත ඉන්න කාටවත් ওই පස්සේ බලපානවද? නෑ. දැන් මේ වනගත පිටුවත් එළියට බහැලා එහෙ ගියොත් ඔය එකක් අරගෙන ඉන්න පුළුවන්. මේක හොඳට තේරුම් අරගන්න. ලෝක ව්‍යසන මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වෙන ව්‍යසන.
මිනිසුන්ගේ නොපනත් ක්‍රියා නිසා සිදුවෙන විපර්යාස සිදුවීම් මේවා. සරල දෙයක් ඔක. බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. විස බීජයක් කියලා මතුවලා ධානයේ ලෝකේ පුරා සිතත් එක්ක ඇති වෙන ප්‍රශ්න මේක සිවුන් තනකට ඉන්නේ පුතේ ඔය. අද චේතනහම් වික්කවේ කම්මං වදාමි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තුන චේතනාවම මුල් වෙනවා සියලු කතා. මම මෙහෙම කරන්නම් පුතා. මම ඔබට ওই සිත ඉවත් කරලා දානවා. ඔකට මොන කොරෝනාද විකුණු ගෙඩියට? කොරෝනා බලපෑම මේ සිතට නෙවෙයිද? ওই සිත ඉවත් කරපුවම ඕක මල කඩක්. ඔකට කොරෝනාද මොකද්ද කියලා කාටවත් වැඩක් නැහැ ප්‍රශ්න නැහැ නේ. එහෙනම් සිතට නේද මුල් උනේ? චේතනහම් වික්කවේ කම්මං වදාමි. චේතනාවම මුල් වෙනවා. චේතනාව තියෙන තුර තමයි ওই බොඩියට මොන හිනේ ගැහුවත් ඒක බලපාන්නේ. අයිද සිත ඉවත් කරපු ගමන් ඔක කුණු ගොඩක්. සිත මුල් කරගෙන කටයුතු කළ යුතුය කියන පණිවිඩයයි දෙන්න තියෙන්නේ ලෝකවාසී ජනතාවට. බෞද්ධ දර්ශනය කුමක්ද කියන එක අවබෝධ කර ගැනීමේ පණිවිඩේ කොරෝනාව තුල ඇත කියන පණිවිඩය නම් මම දෙන්නම්. ලෝකවාසී ජනතාව තුලම බෞද්ධ පණිවිඩය තිබෙනවා. තේරුම් ගන්න පුළුවන් ශක්තිය කාටද කියන්නේ කියන එකයි ප්‍රශ්නේ. ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න. අද දැන් ඔබල එහෙනම් මේ ආපු පණිවිඩෙත් එක්ක මෙන්න මේක තේරුම් ගොල්ලා දෙන්නකෝ. මේ බෞද්ධ දර්ශනයේ සත්‍ය මේ ලෝකවාසී ජනතාවට ඔක්කොගේම කටවල් දැන් ඇමරිකන් ලොක්කා ඉන්නවා. ඇමරිකන් ලොක්කට පුළුවන් දේ රටේ ඔක්කොම කටවල් බඳින්න බෑ. එයාට ඡන්දෙ දීපුවා ඒකනොත් අතලොස්සයි කටවල් බඳිපේකෝ බඳගන්නේ උන් හිනාවේ ඉන්නේ බඳින්නේ නෑනේ. චීනටත් එච්චරයි. චීන ලොක්කට පප්පටත් එච්චරයි. රුසියන් ලොක්ක පප්පටත් එක්කයි. ජපන් පප්පත් එකයි. ලංකාවේ පප්පලා ටිකටත් එච්චරයි. හැම එකාගේම කටවල් බඳින්නේ කවුද එතකොට? ලොක්කොල පප්පලාද? විශ්වන්‍යාය. මේකට යටයි සියලු සත්‍යය. මෙන්න මේ විශ්වන්‍යාය පිළිබඳ අවබෝධය දීපු එකම කෙනා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ ධර්ම මාර්ගය අවබෝධ කර ගැනීම උත්තම දරුවන්ගේ ක්‍රියාවලිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ පණිවිඩය නැවත එලි දකින්න තැනක් කියන පණිවිඩයයි මම මේ දෙන්නේ අද. මෙතනින් අවසානද පුතේ මේ නෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය සත්‍ය එලි දකින්න තැනට ඇවිල්ලා ලෝකේ හැඩ ගැහෙනවා. 2030ට ඊළඟ 2024 එනවා ආයිමත් අවස්ථාවක්. ලෝක ව්‍යසනයක් එක්තරා ප්‍රදේශයක් සුනාමියක් වෙන්න පුළුවන්. සුලගක් වෙන්න පුළුවන් විශාල ව්‍යසනයක් අරගෙන තලාගෙන යයි 2024 එක පියවර ඇවිල්ලා 2030 උදා වෙන තුරු ජනතාවට පොදුකකා පොරකකා රැස්කකා ඉන්න කියන්න මුකවල් කටවල් පස්සපැත්තවල් බැඳගෙන ඉන්න කියන්න 2030 මේ පණිවිඩේ නැත්තම් වටහා ගන්න කියන්න ජනතාවට අත ලොස්සකට විලිබියත මේ ඇසේ පසලොස්සකට තව සමහරු එලි බැස්සේ 2030ට ලොව අවිවරුසා ගැස්සේ 700 කෝටියක් වැළලී පස්සස්සේ. මෙන්න මේ පණිවිඩයටයි අපි ගමන් කළ යුත්තේ. කෝටි 700ක් පස්සස්සේ වැළලෙනවා කියවහම ඔබ මොකද හිතන්නේ පුතේ? එදාම ඒක ලොකු ප්‍රශ්නයක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ මෙන්න මෙහෙම කරපන් එදාට හිතියොත්. ඉතින් හරියම සාදු කියපන්. අනේ මේ ආම්සුව කියන කතා කියයිනේ. මේ මොනවද 700 කෝටියක් වැළලුවේ පස්සස්සේ? මිත්‍යා මත 700 කෝටියක් පස්සස්සේ වැළලුවේ. ඒකට සාදුද කිය මොකක් කියන්නද බං? මිත්‍යා මත දෙක වැළලනකොට 99 දශම ගානක් තියෙන මිත්‍යා මත මේ ලෝකේ. බුද්ධ දර්ශනයේ දශම ගානයි කියන්නේ. ඉතුරු වෙන්නේ බුදු දහම පමණයි. රත්තරන් පුතේ මතක තියාගන්න. 2019 පත්තරේ
අප්‍රේල් මාසයේ 28 වෙනිදා පත්තරේ මම දාලා ඇති මෙන්න මේ ව්‍යසන ඔක්කොම. හොඳට ජනතාවට පුළුවන් නම් මේ පත්තර ටික පත්තර පිටුවක් කොහෙන් හරි හොයලා පුළුවන් නම් දෙන්න. නැත්නම් පත්තරේ ආයි ගැහුවක් කමන්නේ ඒ ටික කොහෙන් හරි. මෙන්න මේ පණිවිඩය දීලා ඇති මම 2030ට සැප්තැම්බර් මාසේ 22 වෙනිදා 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ 3:42ට ලංකාවෙන් නැස්තිගාමි භාවිතාව වීමක් සිදු වේ. අන්න එදාට මේ 700 කෝටියක් පස්සස්සේ වැළලෙන තැනට එනවා. මොනවද පුතේ මේ 7 කෝටිය මිනිස්සු පපුවට දෙයක් නැහැ. 500 කෝටිය මිත්‍ය මත 700 කෝටියක් වැළලෙන්නේ. ඒක වැළලිය යුතුද? තියාගත යුතුද? ඒක වැළලිය යුතුනේ. එහෙනම් සාදු කියපන්. එහෙනම් සාදු කියන්න ඕන. වලලාන ටික වලලනවා. ආතසී ක්ලාක් මහත්තයා දන්නවද? කවුද? සැටලයිට් එක නැත්නම් චන්ද්‍රිකා තාක්ෂණය හොයාගත්තේ. ඔව්. කොහෙද හිටියේ? ලංකාවේ තමයි. ඊට පස්සේ යා ඇවිල්ලා පදිංචි වෙලා හිටියේ. එයා කිව්වා 2000 එයාගේ වයස 18 දී වගේ මට මතක හැටියට කිව්වා තව අවුරුදු 50කින් මම මේ ලෝකය විශ්ව ගම්මානයක් කරනවා කියලා. මේ විශ්වයේ තියෙන ගම්මානයක්. එහෙම කළාලා චන්ද්‍රිකා තාක්ෂණය මතු කළා දැම්මා එළියට. චන්ද්‍රිකා තාක්ෂණය කියන්නේ ත්‍රිකෝණ බලය. මෙතෙක් කල ඒ වෙනතුරු කම්බියක් කරා පණිවිඩයක් කාට හරි ආධාරකයක් මගින් කාට හරි පණිවිඩයක් ගියා මිසක් පණිවිඩයක් දෙන්න ක්‍රමයක් තියුනේ නැහැ මේ ලෝකය හරහා. මොකක් හරි ආධාරයක් මගින් යවන්න තියෙන පණිවිඩය. චන්ද්‍රිකා තාක්ෂණයේ චන්ද්‍රිකාව මේ මනුෂ්‍යයා මේ ආතසී ක්ලාක් කියන මහත්තයා විශ්වයේ ලෝක ගෝලයේ ඔබට ලෝක ගෝලයේ ආකර්ෂණ ශක්තියෙන් එහා පැත්තට චන්ද්‍රිකාව යවලා තියෙන්නේ. ඊට පස්සේ මෙහි ඉඳගෙන යම්කිසි ශබ්දයක් තවන්ගයක් චන්ද්‍රිකාවට යවනවා. චන්ද්‍රිකාව ඉඳලා ආපහු ලංකාවට යනවා. ත්‍රිකෝණ බලය. ෆෝන් එක කියලා එකක් නිපදවුවා. ඒකෙන් ටක් ගාලා චන්ද්‍රිකාවට අපි පණිවිඩයක් දෙනවා. චන්ද්‍රිකාවෙන් තමයි ලෝකේ ඕන තැනකට ඒ පණිවිඩය පහත් කළ හැක. තව ඒ වගේ මෙවලමත් තිබිය යුතුය. ඒ මෙවලමට එතකොට ත්‍රිකෝණ බලය මේ ලෝකයට හඳුන්වා දීමක් කරා ආතසී ක්ලාක් බුදුහාමුදුරන්ගේ ත්‍රිකෝණ බලය. ලෝකවාසී මනුෂ්‍ය වර්ගයා තුලම තියෙන ශක්තිය ත්‍රිකෝණ ශක්තිය. හොඳට තේරුම් ගන්න පුතේ මිනිසාගේ ත්‍රිකෝණ ශක්තිය මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණයක්. ඕනෑම කෙනෙක්ගේ බලන්න මේ තියෙන්නේ මෙතන ත්‍රිකෝණයක් තියෙනව නේද? සෑම මිනිස්සෙකුටම තියෙන ත්‍රිකෝණේ සත්තුන්ට නැහැ. අපිට භාවනා කරනකොට ආනාපානසති භාවනාවට යනකොට මෙන්න මේ ත්‍රිකෝණ බලයට සිත තියාගත යුතුය. අන්න ආතසී ක්ලාක් චන්ද්‍රිකාවේ ත්‍රිකෝණ බලයෙන්. එතකොට මේ විශ්වයට ගිහිල්ලා විශ්වයෙන් එකක් පහත් කිරීමක්. විශ්වය තේරුම් ගැනීමක්. මෙතන ත්‍රිකෝණයක් නම් විශ්වය තේරුම් ගත හැකි විය යුතුය උට. මේක සරහා භාවනා කළා ටිකක් ප්‍රගුණ කරගත්ත ගමන් පස්සේ මේ තියෙන ස්වභාවයෙන් මේ පිහිටපු ත්‍රිකෝණයක් මිනිසාට මෙන්න මෙතනට සිත ගේන්න ඕන. මෙතන සිත ගෙනල්ලා මෙතන තියාගෙන භාවනා යෝගී වෙන්නකොට මේකත් අමතක කරලා මනෝභාවයට පමණක් උහුට ගමන් කළ හැකියි. අන්න මනෝභාවය ගෙනියන්න පුළුවන් මේ ආතසී ක්ලාක් මහත්තයා කළා තියෙන්නේ මේ අපේ පතය තුල මේ නැත්තම් සූර්ය ග්‍රහ මණ්ඩලය තුල යම් ශක්ති ප්‍රබලයක් පාවිච්චි කරලා පෙන්වුවා මෙන්න විශ්ව න්‍යාය. එහෙනම් මේ විශ්ව න්‍යාය ත්‍රිකෝණ බලය තුල පවතිනවා. මේ සක්වල තුල පෙන්වීමක් කරේ තව සක්වලකටත් ওই ත්‍රිකෝණය තව සක්වලකටත් ওই ත්‍රිකෝණය බුදුහාමුදුරුව අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා දස දහසකුත් සක්වලවල්.
දසදහසක් ඈත සක්වලටත් ඔයි ෆෝන් කෑල්ලක් ගිහිල්ලා තියන්නකෝ. තියලා මෙහෙ ඉඳන් කෝල් එකක් ගන්න. එසැනින්ම හෙනු ඇත. දැන් ඔයි චන්ද්‍රිකාවට සක්වලට ගිහිල්ලා ආපහු එනකොට එතනින්ම ඇමරිකාවට හෝ රුසියාවට හෝ චීනට ඕන තැනකට එතනින්ම හෙනෝනේ. ඔව් සක්වල වල දසදහසක් ඈතින් ඔයි ෆෝන් එක ගිහින් තිබ්බත් ත්‍රිකෝණ බලය හරහා යනකොට එසැනින්ම එතෙන්ට හෙනු ඇත. මේක ත්‍රිකෝණ ශක්තිය ත්‍රිකෝණ බලය. මෙන්න මේ ත්‍රිකෝණ බලය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වන්නේ. ඒක තිබෙන්නේ මිනිසාගේ මනෝභාවය තුල ත්‍රිකෝණ බලය. ත්‍රිකෝණ බලය මීට පෙර එක්තරා පිරිසක් එක්තරා ප්‍රමාණයකට ගෙන ආවා පිරමීඩ් හරහා. එතන පෙන්නලා තියෙන ත්‍රිකෝණ බලය අද තාක්ෂණ වලට කිසි කෙනෙකුට මේ පිරමීඩ් තාක්ෂණය සොයා ගන්න බැරුව දඟලනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ත්‍රිකෝණ ශක්තියක් තාම තේරුම් ගන්න බැහැ. මේ බෞද්ධ දර්ශනයේ තියෙන 14ක් දිනාට මේ භාවනා හරහා යන්න පුළුවන්. නමුත් කවුද මේක හරියට තේරුම් ගත්තේ කියන පණිවිඩ තියෙන මේ ඉපදිච්ච සත්‍යය කාම ලෝකේ මේක කකා ඉස්සරහට මේ කාම ලෝකයේ පවත්තමින් යනෝ හැර මේකෙන් ඔබට ගියාද කියන ප්‍රශ්නට ඕන. මේ කාම ලෝකෙන් ඔබට ගියේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. උන්වහන්සේ අනුදැන වදාළ පිරිසක් ගියා පමණයි. අන් කිසිවෙකුට තාම යන්න බැරි වුණා. ඒ බුදුහාමුදුරුව අනුදැන වදාළ ක්‍රම තුල අන්න ඒ ත්‍රිකෝණ බලය හරහා මේ ලෝකේ පවතින ක්‍රමෙන් ඔබට ගමන් කළ හැක. ඒකට කියනවා නිවන් දැකීම, නිවීම, නිවනට යෑම. දැන් මම ඔබට කිව්වා මුලදී පටන් ගත්ත තැන රත්තරන් පුතේ තේරුම් ගන්න. ඇස් දෙකෙන් කරන්නේ ඇලිච්ච ගැටිච්ච දෙයක් විතරයි. වෙන කිසි දෙයක් මේ ඇස් දෙකට අහුවෙන්නේ නැහැ. කන් දෙකෙන් තියෙන්නේ ඇලිච්ච ගැටිච්ච ශබ්ද දෙකක් විතරයි. වෙන මොකුත් මේකට අහුවෙන්නේ නැහැ. නාසයට ඇලිච්ච ගැටිච්ච ගඳ සුවඳක් හැර වෙන මොකුත් අහුවෙන්නේ නැහැ. දිවට ඇලිච්ච ගැටිච්ච රසයක් හැර වෙන මොකුත් අහුවෙන්නේ නැහැ. ශරීරයට ස්පර්ශයට ඇලිච්ච ගැටිච්ච දෙයක් හැර වෙන කිසිම දෙයක් අහුවෙන්නේ නැත. සම්මා සම්බුදුරජාණන් වහන්සේ 6 අවුරුදු දුෂ්කරාව ක්‍රියා කළා. ඒකත් පරිශන මට්ටමින් තියාගෙන මධ්‍යම ප්‍රතිපදාවට ආවට පස්සේ මධ්‍යම ප්‍රතිපදාව තුළින් අවබෝධ ඥානයට ගියා. මෙන්න මේ ඇලෙන ගැටෙන ප්‍රතිපදාව. ඇලීමක් සහ ගැටීමක් කර මේ සිටේ වෙන කිසිම දෙයක් නැත. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඇලීම නැවැත්තුවා, ගැටීම නැවැත්තුවා. ඇලුනනම් ඇලිච්ච එකත් සමග ඒ පුජ්‍යලයා මෙතනින් චුත වෙනකොට චුති චිත්තයක් ඇත ඇලිච්ච. ගැටුනනම් ගැටිත් චුති චිත්තයක් ඇත ඒ අනුව නැවත උත්පත්තියක් ඇත. ඇලීම යම්කිසි පුජ්‍යලයක් නතර කරාද, ගැටීම යම්කිසි පුජ්‍යලයක් නතර කරාද, එයිට ඇලීමක් ගැටීමක් නැහැ. චුත වෙන්න දෙයක් තියෙද රත්තරන් පුතේ? නිවන කියන්නේ මේක. ඉතින් ඕක කරගන්නද මයි ළඟට ආවේ? දැන් තේරුණාද? එහෙම අපේ හොඳයි. දැන් මේක කරපන්. ඉතින් මට කරදර නොකර හිටපන්. අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ කතාව ගොඩක් හරවත් විදියට හොඳට අපිට පැහැදිලි කරා. අපේ ප්‍රේක්ෂකයන්ටත් ඒක පැහැදිලි. අපේ හාමුදුරනේ මට මේ ඔබ වහන්සේගේ කතාවේ තව ටිකක් පුළුල් ලෙස දැන ගැනීමට අවශ්‍යයි. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ කිව්වා මිත්‍යාම 2030 වෙනකොට මිත්‍යා මත 700 කෝටියක් පස්සස්සේ වැල්ලෙනවා කියලා. ඒක මට දැනගන්න පුළුවන්ද අපේ හාමුදුරනේ මේ මිනිස් ජීවිත වලින් 700 කෝටියක්ද? ඔබට පුතේ ওই දුර්වලකම අතහැර දාපන්. මට කියන්න දෙන්නේ ඉතරයි. ওই දුර්වලකම අතහැර දාපන්. ඔබ සසර ගමනක යනෝනේ. මිනිස්සෙක් හැටියට ඉපදිච්ච බොඩි ගාන
මේ සිරිපාද කන්දට වැඩි ලොකු බොඩි ගානක් ඇති මේ බං ඔබට කුණු කොට මොකටද බං අල්ලන්නේ? කවදාද ඔබේ සිත පටන් ගත්තේ? සත්‍යයේ සිත කියලා ගමු අපි මෙතෙන්ට. සත්‍යයේ සිත පටන් ගත්ත තැනක් මුලක් හොයන්න බැරි තැනක මේ ලෝකේ තියෙන්නේ. එහෙනම් ඒ සිත පටන් ගත්ත හැට සිත ගමනක යනවා ඇත. මිනිස් බොඩියක්, පෙරේත බොඩියක්, අපායේ බොඩියක්, දිව්‍ය ලෝක 6න් බොඩියක්, බ්‍රහ්ම ලෝක 20 බොඩියක්, මේ 31 පොළයේ බොඩිය සදමින් යනවා. බෙඩි කුණු කොටේ දදා යනවා නේ. එහෙනම් සිත විතරයි නේද ගමන් කරලා තියෙන්නේ. මං කිව්වේ කුණු ගොඩක් වලලනවා 700 කෝටියක්. පිරිසිදු සිත මේ මිනිස්සුන් ඒට මුකුත් වෙන්නේ නැහැ රත්තරන් පුතේ. අර කුණු ගොඩවල් ටික ඌ කවදත් වලලනෝනේ ඒක. එක පාලකට වැළලුවා දවසින් දවස වැළලුවත් වැළලුවා. එකකටවත් ඕක තියාගෙන යන්න පුළුවන්ද? ගෙනියන්න බෑ. ඉතින් ඕක මහ ලොකු ප්‍රශ්නයක් දෙප්පා සාදු කියපන් ආයි පාරයි. හේතුව එක එක්කෙනා එක පාර වලලනකොට ඒ මතය ඉස්සරහට ගෙනියන්න තව පිරිසක් ඇත. මිත්‍යාමත 99.0 ගානක් බුදුදහම දශම ගානයි නේ. අර මිත්‍යාමත ටික ගෙනියන්න මිනිසුන් ඇත. එතකොට 99.0 ගානක් මේ ලෝකේ වලලනකොට මිත්‍යා මත ටික වලලන්නේ. අවසානයේ ඉතුරු වෙන්නේ බුද්ධ මතය පමණයි. හේතුව රත්තරන් පුතේ තේරුම් ගනින් 2030ට ලොව අවිවරුසා ගැස්සේ එදාට මේ නේරම්බර කවර් එකෙන් එහා පැත්තේ දොඩම් ගෙඩියක් අපි විසිකරොත් මේ ලෝක ගෝලයේ ආකර්ෂණ ශක්තියෙන් එහා පැත්තට ඒ දොඩම් ගෙඩිය කොහේ හරි පාවිලා යන නිසා ආපහු පොළවට අදින්නේ නැහැ. අන්න ඒ දොඩම් ගෙඩිය පාවිලා යනා වූ ඒ ඔබේ සීමාව තුලින් යම්කිසි ශක්ති ප්‍රභාවයක් කමාගෙන යනවා 2030 සැප්තැම්බර් මාසේ 23 වෙනිදා මේ නාස්තික විගහන වෙලාවට අන්න ඒ නේරම්බර වාතයේ එන්නේ දකුණු ආසියාව ලංකාව ශ්‍රී ලංකාව දකුණු ආසියාව සිසාරා තල්ලු කරගෙන ගිහිල්ලා අරාබි ලෝකයේ පැත්තට තල්ලු වෙලා යයි. ඒ වගේ හුලම් ප්‍රහාර 3ක් එනු ඇත. එතකොට සියලු බුදුවරයන් බුදුනේ දකු ආසියාතික කරේද ලෝකේ කොංගෝ වනාන්තරයේ බුදු වෙලා තියෙද බුදුවරු ඇමෝෂන් වනාන්තරයේ බුදුවරු ඉඳලා තියෙද ලෝකේ කොහේ හරි බුදුවරයෙක් පහළ වෙලා තියෙද නෑ මේ ආසියාතික කරේ තමයි 10000 මිච්චුන බුදුවරුන් ගැන මම කතා කරේ දැන් පස් බුදුරුවන් මේ කල්පෙට 28 බුදුරුවක් ගැන සඳහන් කරනවා 10005ක් ගැන බුදුවරු සඳහන් කරලා තියෙනවා මේ 10005 බුද්ධත්වයටපත් උනේ ආසියාතික කරේ. දොඩම් ගෙඩියක් ගත්තහම මේ දොඩම් ගෙඩිය පෝෂණය වෙන්නේ කුඩා නැට්ටකින් මේ නැට්ට ආසියාතික කරේ. මෙන්න මෙතන සියලු බුදුරියන් බුදු වෙනවා. එහෙනම් මේක ආරක්ෂා වීමට විශ්ව න්‍යායක් විසින් තල්ලු කරලා දාලා ලෝක ගෝලයේ අනිත් පැත්තට මේ නාස්තික විප්‍රහාරය මිනිසාගේ ක්‍රියාකාරකම් මිනිස් ක්‍රියාකාරකම් විශාල බලවත් අද එන්නේ ක්‍රියාකාරකම් වලින් විශ්ව වායුව එනකොට විශ්වය විසින් මේක තල්ලු කරලා දානවා වෙනත් පළාතකට. එතකොට මෙහි විශාල ව්‍යසනයක් වෙලා අතලොස්සකට විලිබියත මේ අතේ පසලොස්සකට තව සමහරු එලි බැස්සේ අවබෝධද දැන් පසලොස්සකට තව සමහරු එලි බැස්සේ 2030ට ලොව අවිවරුසා ගැස්සේ 700 කෝටියක් වැළලී පස්සත්තේ කියනකොට තේරුම් ගනින් පුතේ අසලොස්සකට විලිබියත මේ අස්සේ පසලොස්සකට එහෙනම් පසලොස්සක පොය බෞද්ධ දර්ශනයට විනාශ වෙන්නේ නැත මේ කවිය තේරෙනම ඒක බෞද්ධ දර්ශනයට හානි වෙන්නේ නැහැ බෞද්ධ දර්ශනය ඉතුරු වෙනවා 700 කෝටියක් මත පස්සත්තේ වැළලෙනවා මිත්‍යා මත ටික වලලන්නේ නැතුව රෙද්දස් හදා ගන්නද බල මේක වලලිය යුතුයි මිත්‍යා මත ටික
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සත්‍යවාදී මතය ලෝකේ ඉතුරු වෙනවා. මෙච්චර යදාට පවතින්නේ. තවත් එක් මිනිස්සෙක් එක කිව්වා ආතසිකා මහත්තයා කිව්ව නේද මැරෙන්න අවුරුදු කීපකට ඉස්සෙල්ලා ලෝකේ බුදුදහම පමණක් ඉතුරු වෙනු ඇත කියන පණිවිඩය දුන්නා. ඒ මිනිහා විශ්වය පිළිබඳ මේ ලෝකයේ පිළිබඳව බොහෝ දැනුවත් කළා ගිහිච්ච මිනිස්සෙක්. නමුත් යා මේ භාවනා යෝගී ක්‍රම තුල නෙවෙයි සාංශාරික ගුණයක් තුල කිව්වානේ. එයයි මේ කාර්මික ලෝකේ ෆෝන් එක නිපදවලා අහලා එයයි දුටු දෙයක් කිව්වා බුදුදහම පමණක් තව අවුරුදු 50කින් ඉතුරු වෙනු ඇත කියලා පණිවිඩයක් ලෝකයා සතුව ගියා. ඉතින් මං කියන්නේ එයයි කියපු එක නෙවෙයි. නමුත් ඒ මිනිස්සුත් එහෙම කතාවක් කිව්වනේ. මම මේ ෆෝන් එකක් හැදුවේ නැති හින්දාද උඹලා මගේ මේ තෙපඩ බබා මේ එක පාට දාන්නේ. නෑ මෙහාඳුන මේක තවත් අපේ ප්‍රේක්ෂකයන්ට මේ අපේ වීඩියෝ එක බලන කට්ටියට ගොඩක් පැහැදිලි කරලා දෙන්න. පැහැදිලිව තියෙනවා දැන්. මේ කාටවත් තර්ක කරන්න පුළුවන්ද මගේ මේ ප්‍රශ්නත් එක්ක? කාටවත් තර්ක කරන්න දෙයක් නැහැ. තර්කයෙන් තොරව ඔක්කොම සත්‍ය. මිනිස් ක්‍රියාකාරකම් තුළ ඔබට අර මොනවද දෙන්නේ? නියංගලා අලියක් හවංකෝ ඔබ මැරෙන්නේ නැද්ද? නොකා හිටපංකෝ නොමැරෙන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ විස නිපදවන්න බැරිද මිනිසට? ඒ මිනිස් ක්‍රියාකාරකම් අසමජාති මිනිසා සුන්ව ඝාතනය කරන්න පුළුවන් දියුණු තාක්ෂණික අවි නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ තාම මිනිහාව සනීප කරගන්න පුළුවන් සෞඛ්‍ය දෙයක් සෞඛ්‍ය දෙයක් එපා. බොඩිය සුද්ධ කරන් දෙයක් පිළිසුවන් දෙයක් නැහැ. අද ඒ කතන්දරේට එන්න එපා. බුදුහාමුදුරුවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඖෂධ අනුදේනාව දාලා. මොකද සිත මේ බොඩිය අරගෙන ඉන්නවා. ටික දවසකට නේ. බොඩිය ඇතැරලා සිත යනවානේ. එහෙනම් සිත ගමනක් යනවා. මිනිස් බොඩියක ඉඳලා තියෙන්න පුළුවන්. හරකෙක්ගේ බොඩියක් තුල ඉඳලා පුළුවන්. දිව්‍ය ලෝකේ දිව්‍ය ආත්මයක් බවගෙන බොඩියක ඉන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයේ තුල මේ සිත තියෙන්න පුළුවන්. අපාය තුල මේ සිත තියෙන්න පුළුවන්. සිත පමණයි කුණු ගොඩවල් ලක්කොම. ඒක අරක් ගැනීමක් කළා තියෙනවා යම් කිසි තැන් වල. මෙන්න මේ සිත මොකද්ද කියන පණිවිඩයට යා යුත්තේ. කුණු කොට අල්ලගෙන දගලන මේක. අපි මේ ඒ කියන්නේ අපි සිත දියුණු කරලා සිත එතන ගැටලු ලියා ගත්තා නම් මේ සියලුම ප්‍රශ්න ඉවරයි. දැන් කුණු කොට නෙවෙයිද නැක්චිකවි කියන්නේ. ඔව්. මේ කුණු කොට අතරපන් කියන පණිවිඩය මුසල්මාන බුදුරජාණන් වහන්සේ දුන්නේ. සත්‍යවාදී පිරිසිදු සිත මේ කුණු වලින් මේ සිත පුරවගෙන මේක. ඔන්න වැරදුණු මේ කුණු කොට අතහැරපන් පණිවිඩය මේක පිරිසිදු සිතක් තියාගනින්. ඊට පස්සේ ඔබට තේරෙනවා මේක පැවැත්විය යුතුද අත්හල යුතුද? කුණු පුරවන් ඉන්නකම් කුණු කකා යනවා. සම්මා සම්බුද්ධ වරේගේ පණිවිඩයත් එක්ක තමයි මේක පැවැත්විය යුතුද අත්හල යුතුද කියන පණිවිඩයේ මේ කුණු ගොඩ ඉවත් කරන්න මේක පැවැත්විය යුතු නැත කියන පණිවිඩයට ඔටෝ යනවා. ඔටෝ කියන වචනේ අපිට අයිති වචනේ නේ. ඔන්න දැන් මම හයිද? පැවැත්විය යුතු නැත. මොකද්ද? සිත කුණු ගොඩවල් පවත්තලා තියෙද? ඔබට ওই කුණු ගොඩ ගෙනියන්න පුළුවන් දීලා ගත්තේ නෑ. සිත නේද ගියේ. කුණු ගොඩ නෑ. ඒ ආත්මෙත් කුණු ගොඩ දාලා යයි. ඊළඟ ආත්මෙත් කුණු ගොඩ දාලා යයි. ඒ කුණු ගොඩවල් අරගෙන සිත ගමනට යනවා. ඒ සිතේ කුණු ගොඩට අදාළ කුණු ගොඩකට යනවා. සිතේ තියෙන කුණු වලින් මතුවෙච්ච ත්‍ුචිචිත්‍යත් එක්ක මතුවෙච්ච තන කුණු ගොඩ මොකද ඒ කුණු ගොඩට යනවා. ඒක පවත්නවා. ඒකට ආවිසක් දීලා තියෙන එතනින් අතහැර දාලා ආයි යනවානේ. එහෙනම් සිත නිරායාසයෙන් ගමනක් යනවා. මේ සිතේ ආරම්භය කොතනද කියලා මේ කිසියම් කෙනෙකුට සම්මා සම්බුදු රජාණන් වහන්සේටවත් ප්‍රකාශ කළ නොහැකි තැනක ඇතරත්තරම් පුතේ ඔබ ඒ බැරි තැනට යන්න එපා. මොකද මුල හොයන්න. මේ සිතේ ආරම්භය කොතනද කියන එක හොයන්න යන්න බැරි තැනක තියෙන්නේ විශ්වයට ගියොත් කෙලවරක් දැකිය හැකිද මේකේ?
විශ්වයේ පියාඹෙන මේ සිත් සතන් ටික. එතකොට විශ්වයේ කෙලවරක් දකින්න පුළුවන්ද ඔබට? මේ විශ්වයේ කොහේ හරි දැනක කෙලවරක් දකින්න බෑ. බෑ. ගිහිල්ලා හරලා ගුණ ගලකට කෙලවර උනා කියමු. ගලේ කෙලවර මොකද කොතෙන්ද දිවරෙන්නේ? ආයි කෙලවරක් නැත විශ්වයේ. එහෙනම් කෙලවරක් දකින්න බැරි මේ විශ්වය භවය කියලා කියන මේකටනේ. අභ්‍යවකාශය නැත්නම් භවය නේද? ආත්ම භවය කියලා කොට කියන නේද? එහෙනම් මේ විශ්වයේ පරිසරණ සිතට භවය කියලා සංකල්පය කරලා සම්මා සම්බුදු මේ බෞද්ධ දර්ශනය තුල පමණයි මේ සත්‍යය තියෙන්නේ. කිසිම ආගමක් තුල නැහැ මේ සත්‍යය. එහෙනම් මෙන්න මේ භයය කියන පණිවිඩය දුන්නා. සිත පටන් ගත්ත තැන කාටවත් කියන්න බෑ කිසිම කෙනෙකුට සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ විශ්වයේ කෙලවරක් කියන්න පුළුවන් කෙනෙකුට නේ බෑ. එහෙනම් අන්නේ දකින්න බැරි තැනක ඉඳලා පටන් ගත සිත ගමනක් යනවා. මේක නවත්තපන් කියන පණිවිඩය දුන්න වැඩක් නෑ. දුක්ඛ අවසානයේ මේ සිත නවත්තපන්. මේක අන්තිමට විශ්ලේෂණය කළ සම්මා සම්බුදුරජාණන් මේ සිතේ තියෙන්නේ ඇලීමක් සහ ගැටීමක් දෙක විතරයි. ඉතින් බොල නවත්තපිය මේක. ඇලීම ගැටීම විතර නම් තියෙන්නේ. මොකද්ද මේක? පැවැත්විය යුතු දෙයක්ද? පැවැත්විය යුතුද? අතහරපන් එහෙනම්. ඕක ඉතින් මගෙන් අහන්න ඕනේ අයිනේ. ඇලීම ගැටීම දෙක වැඩක් තියෙද? නෑ. ඉතින් නැත්නම් ලෝකෙ නිකන් බලයන් ගවවල නිවනද?